දිවයිනේ සමස්ත ඇගේම් උළෙලකට වඩා කුරුණෑගල මෙම අභිමානවත් උත්සවය සුවිශේෂී බවට පත් වෙනවා. ඒ නිසා අරමුණ පැහැදිලි කිරීම සඳහා දිසාපතිතුමනි ආර්.එම්.ආර්. රත්නායක මහත්මයාණනි ඔබතුමා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාරතුමනි, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමනි, ඒ වගේම අමාත්‍යාංශවල සියලුම ආණ්ඩුකාර ලේකම්තුමනි, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු රළ පෙළ පන්තිය දක්වා මේ විශ්වීය ප්‍රාණීය ගුණය තෙත්ව පවතිනවා. එය සුරැකීම සහ විසුරුවා හැරීම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක්. අපේ දිසාපතිතුමනි මේ උත්සව සභාව ආරම්භ කරන්න මොහොතකින් කාරණේ අපි සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශාලතම සඳහන් කරා වගේ අපිට 342ක් තියෙනවා මේ කොට ලංකාවේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අස්තව 95% සේවා සමානයි. උදාහරණයක් කිව්වොත් ඉඩම් පැවරීමක් කරන්නේ අදාළ නීතිය ඍජුවම තියෙනවා. ඉහළ කාර්ය සාධන මට්ටමකින් යුතුව මහජන සේවා සපයන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමක් තුළින් හඳුනාගෙන එම කාර්යාල සඳහා සම්මාන පිරිනැමීම මෙම වැඩසටහනේ අරමුණයි. විශේෂ කෙනෙකුට ආරාධනා කරනවා මේ මයික්‍රොෆෝනේ බාර ගන්න. කුරුණෑගල දිස්ත්‍රික්කය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීම කරන්නට අවශ්‍ය නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන පරිපාලන ශාස්ත්‍ර ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු කෙරෙනා වූ කටයුතු සම්බන්ධයෙන් එතුමන්ට තරම් අත්දැකීම් මම හිතන්නේ පැහැදිලි කිරීම කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඊටම කෙටියෙන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා වර්තමානයේ ආණ්ඩුකාරවල ලේකම් ලෙස කටයුතු කරන WMC වනිනායක මැතිතුමනි ඔබතුමන්ට විශේෂයෙන්ම බොහොම සතුටු දවසක්, බොහොම අභිමානවත් අවස්ථාවක්. කුරුණෑගල ප්‍රාදේශීය පරිපාලනයේ මහගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30ක් එක්ක කරන කටයුතු වල යම්කිසි ආකාරයක මන බැලීමක්, සොයා බැලීමක්, සියලු කටයුතු සම්බන්ධව සිදු කළ මොහොතක ඇගයුම් උළෙලක් සංවිධානය වෙච්ච වෙලාව.